හැපි පෙට් SL YouTube නාලිකාවත් එක්ක ඉන්නේ. ඉතින් අපි හැපි පෙට් සෙග්මන්ට් එකෙන් අද දවසේ බණ්ඩ කතා බහ කරන්නට හිතුණා ડોක්ටර්ත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක්. ඒකට විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි අපි මේ කතා බහ කරන්නේ ජාතික සත්වෝද්‍යානයේ හිටපු පශු වෛද්‍ය ජගත් ජයසේකර මහත්මයානේ. සත්වෝද්‍යානය කියලා ගත්තාම මේ අපි ගෙදර හදන සුරතල් සතුන් විතරක් නෙවෙයි. බොහෝමයක් සතුන් ගැවසෙන තැනක්. ඉතින් ජාතික සත්වෝද්‍යානයේ අත්දැකීම් තියෙනවා කියලා කියන්නේ ડોක්ටර් එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒ තරම් දැනුමක් තියෙනවා ડોක්ටර් සතුව. ඒ නිසා මට මෙහෙම දෙයක් අහන්න හිතුණා. දැන් අපි පහුගිය සෙග්මන්ට් වලදී කතා බහ කරා මේ අපි ලබා දෙන ආහාර වර්ග එහෙම නැත්නම් අපි අතර තියෙන මේ සුරතල් සතුන් හදද්දී තියෙන වැරදි පුරුදු නිසා සතුන් ලෙඩ වෙන විදිය සහ ඒ ලෙඩ වෙනවා නම් කොහොමද අපි ඒක වළක්වා ගන්න කියලා. සාමාන්‍ය අපි මිනිස්සු විදියට අපිට ලෙඩක් හැදෙනවාද එහෙම නැත්නම් අපි සමහරක් වෙලාවට වාර්ෂිකව හරි අපිට වෛද්‍ය පරීක්ෂණයක් අපි තියා ගන්නවා. තියලා බලනවා අපිට තියෙනවද කොලෙස්ටරෝල් මට්ටම කොහොමද, දියවැඩියාව හැදෙන ප්‍රවණතාවයක් තියෙනවද, එහෙම නැත්නම් අධිරුධිර පීඩනය එන්න ඉඩ කඩ තියෙනවද එහෙම. හැබැයි මේ අපි හදන සුරතල් සතුන්ටත් එහෙම වෛද්‍ය පරීක්ෂණයන් තියන්න පුළුවන්ද? කල්තියා දැන හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවද? ඔව් අනුෂා, ඒක ඊටාම් වැදගත් දෙයක්. ඇත්තටම දැන් ඒකට අපි කියනවා මේ අපි කල්තිබා හඳුනා ගැනීම රෝග තත්ත්වයන්. එතකොට අපි ගත්තොත් අර පැහැදිලිව වගේ අපි මේක දැන් අපිට සංසන්දනය කළ බලමු මේක හරි හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි විශේෂ හේතුවක් ආවොත් නැත්නම් විශේෂ රැකියාවකට යනවා නම් එහෙම නැත්නම් විශේෂ විශ්වවිද්‍යාල අධ්‍යාපන මොනවා හරි තියෙනවා නම් විශේෂිත වෛද්‍ය පරීක්ෂණයට යොමු කරලා ගන්න වෛද්‍ය වාර්තා. එහෙම නැත්නම් රූටින් ටෙස්ට් වලට අපි යනවා ටිකක් වයසින් වැඩි වෙනකොට. උපදෙස් දෙන වෛද්‍යවරු අවුරුදු 40 පහ වුණාන් පස්සේ වාර්ෂිකව ජෙනරල් හෙල්ත් චෙකප් එකක් කරගන්න වෛද්‍ය පරීක්ෂණයක් සහ ඒකේ තුර රසායනාගාර පරීක්ෂණ කොටසත් අන්තර්ගතයි. දැන් සතුන්ට මේක කොහොමද අදාළ වෙන්නේ? විශේෂයෙන්ම ගත්තොත් අපි සුනකයන්ට සුරතල් ඔබ ඇති කරන බලුලන්ට. ඒතකොට මේකෙදි වෙනවා ඇත්තට අපි ගත්තොත් අපි දල වශයෙන්. නමුත් මේකෙදි හරියටම හිතන්න එපා එහෙම. නමුත් අපි අපේ අවුරුදු මේ කොච්චරක් බල්ලගේ වයස කියලා බැලුවොත් එහෙම අපි ගත්තොත් ජෙනරලි ගත්තොත් සාමාන්‍ය බල්ලෙක් ආයු කාලය අවුරුදු 12ක් විතර වෙනවා. නමුත් මේක වෙනස් වෙනවා. ග්‍රේඩ් 10 වගේ සතුන් අවුරුදු 6යි 7යි උපරිම ආයු කාලය. රොට්වයිලර් වගේ සතු අවුරුදු 10යි. එතකොට කුඩා ප්‍රමාණයේ ඉන්න පොමරේනියන්ලා ෂිට්සුල වගේ අවුරුදු 13යි. ඒ වගේ සාමාන්‍ය අපි සමහරට අපි සාමාන්‍ය දේශීය වශයෙන් ඉන්න ක්‍රොස් බ්‍රීඩ් ඉන්නේ. ඒකට අවුරුදු 14ක් 15ක් ඉන්නත් පුළුවන්. නමුත් අපි ජෙනරලි ගත්තම එක වැඩි කිරීම 7 වගේ සංකල්පයකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බල්ලෙක්ගේ අවුරුද්දක් අපි අවුරුදු 7යි කියලා. එතකොට අපි අවුරුදු 2ක බල්ලෙක් කියන අවුරුදු 14ක දරුවෙක් වගේ. ඒ වගේ අපි හිතන්න දල වශයෙන්. එකට 7 අනුපාතයෙන් දල වශයෙන් අර තත් වෙනවා වෙනස්කම් ඇති වෙනවා. එතකොට මේ සතුන්ටත් රෝග තත්ත්ව නැති වෙනවා. ඒතකොට ඇත්තටම අපි රෝග වළක්වන්න එන්නත්කරණය කරනවා. පාවෝ අපි සාකච්ඡා කරා සහ ඉදිරියට කරනවා. පාවෝ ඩිස්ටෙම්පර්, ජලබීතිකා, හෙපටයිටිස් ආදී රෝග වලට අපි එන්නත් කරනවා. හැබැයි මේ එන්නත් වලින් වළක්වන වගේම එහෙම නොවන නොවන රෝග කියලා තියෙනවානේ. අධික රුධිර පීඩනය, දියවැඩියා තත්ත්වයන්, ඊට පස්සේ ඒ වගේම නැත්නම් රුධිරගත පරපෝෂිතයන් අපි වෙනවා. කිනිතුල මැක්කොත් සතුන් බෝ වෙනවා ලංකාවේ ගරම කලාපී රටවල. ඒතර සතු එකෙක් හරි කවදාද ඉන්න පුළුවන්. ඒකට වළක්වන්න ප්‍රතිකාර ඖෂධ වර්ග තියෙනවා. පෙරම සාකච්ඡාත් කරනවා. කිනිතුල්ලන්ගේ ඉම්පැක්ට් එක ඒවා ආදී පිළිබඳව. නමුත් ඒ ආවත් සමහරට ඒ රෝග තත්ත්වයන් රුධිරගතව ඉන්න පුළුවන් පෝෂිත වර්ග ඉන්නවා. පණු රෝග තත්ත්වයන්. එතකොට ඊට පස්සේ සමී රෝග තත්ත්වයන් ආදී ගොඩක් රෝග තත්ත්වයන් තියෙනවා. ඒතර වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයකට සතා ලක් කරගත්තොත් පශු වෛද්‍යවරයෙක් ලවා ඒ අවස්ථාවේදී සමහර රෝග කලින් හඳුනා ගන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට අපේ ඉන්න කස්ටමර්ස්ලා අපේ ඉන්න සුරතල් සතුන් නැති කරන අයිතිකරුවන් අපෙන් ඉල්ලීම් කරනවා එන්නත් කරන්නේ වාර්ෂිකව කරනවානේ පාවෝ ඩිස්ටෙම්පර් සහ ජලබීතිකා වලට. ඒ අවස්ථාවේදී ડોක්ටර් බ්ලඩ් එකකුත් තරම් බලමු අපි මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. අපිට ඒකෙන් වැරදි අදහසක් කරන්න ආරේ රුධිර පරීක්ෂාවකින් සීළු දේ හඳුනා ගන්න බෑ. අපිට දෙහි පිළිකාවක් තියෙනවා කියලා ඒක රුධිර පැලුවා කියලා සරල රුධිර පරීක්ෂණයෙන් හඳුනන්න බෑ. දැන් මෙතෙන්ද අදහස් කරන්නේ අපි ජෙනරල් බ්ලඩ් ටෙස්ට් එකක්. ඒක වැදගත්. එතකොට අපි කුඩා පැටියෙක් ගියුණත් මුලින් ඉඳලම අවුරුදු පතා කරනවා නම් හොඳයි. නමුත් අපි ඒවට යම් වියදම් ගැන හිතනවා නම් අපිට අඩුතරමින් අත්‍යවශ්‍යයෙන්ම අවුරුදු 6 පෙන්නට පස්සේ අර මම කලින් කිව්වේ 6 කියන්නේ 6 වරකට 42. ඒතර අවුරුදු 40 පෙන්න පුද්ගලෙක් වගේනේ. අවුරුදු 6 පහ වුණාට පස්සේ හැම අවුරුද්දෙම එම සතා කරනවා නිරෝගී සතෙන් නම් රෝග තත්ත්වයන් තියෙන සත්තු නම් මාස 6න් යට කරන්න වෙනවා. ඒතර මොනවද කරන පරීක්ෂණ? ඒතර අපි මොකක් කරලා රුධිර නියදයක් ගන්නවා. එතෙන්දී අපි මොකක් කරලා ෆුල් බ්ලඩ් කවුන්ට්. එහෙම නැත්නම් අපි කියනවා සම්පූර්ණ රුධිර පරීක්ෂණ. ඒක තුළ සුදු රුධිර රතු රුධිරාණුවේදී රුධිර සෛල වර්ග වලින් හඳුනා ගන්න පුළුවන් රෝග තත්ත්වයන් තියෙනවද කියලා. ඊට අමතරව ඒක තුළ ඇතුළත් වෙනවා ප්ලේට්ලට් රතු රුධිරාණු ප්‍රමාණ PCV කියලා. අපි ඒ වගේ සංඝටක තියෙනවා. අපේ රුධිරයේ තියෙන රක්තහීනතාවයක් තියෙනවද නැත්නම් වෙනත් රෝග තත්ත්වයන් තියෙනවද වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක ලක්ෂණ පෙන්눔 කරනවා කියලා හොයාගන්න පුළුවන්. සහ සමහර ලාවට ගැහණු සතෙක් නම් ගර්භාෂය ආශ්‍රිත ආසාදනයක් වගේ තියෙනවා නම් අපිට ඒකෙම කියන්න බෑ. තව පරීක්ෂණයට යන්න වෙනවා. නමුත් ඒ වගේ තත්ත්වයන් වලත් සමහර රුධිර සංඝටක වැඩි වෙනවා. දෙවෙනි එක තමයි ඒකෙදි අපි ක්‍රියැටිනින් එක බලනවා. ක්‍රියැටිනින් කියන්නේ වකුගඩු තත්ත්වයන්. මොකද සාමාන්‍ය ක්‍රියැටිනින් ලෙවල් එක 1.4 තමයි
උපරිම තියෙන්න පුළුවන් බල්ලෙක්ගේ නිරෝගී සතෙක්ගේ. ඒතකොට 1.4 ඉක්ම යනවා නම් වක්ගඩු ආශ්‍රිත තත්ත්වයන් තියෙනවා. වක්ගඩු ෆේලියර් එකක්. ආක්‍රමණ වීමේ අවදානමක් තියෙනවා. ඒතකොට කලින් හඳුනාගත්තොත් මොකද සතාගේ බාහිරව පෙන්වන්නේ නැහැ 1.8 2 වගේ වෙනකම් පෙන්වන්නේ නැහැ. ඒතකොට එයා සාමාන්‍ය කන. එයාගේ රෝග තත්ත්වයන් පෙන්වන වශයෙන් 2 3 වෙන්න පුළුවන්. එතකොට අපිට ආපහු මේක නිවැරදි කරන්න බැරි තත්ත්වයක් නෙවෙයි. කලින් හඳුනා ගන්න පුළුවන් වයස් ભેදිකුත් නැහැ. වයස්ගත සතුන්ගේ වැඩියෙන් මේක පෙන්වන්න පුළුවන්. කුඩා පැටවුන්ගේ ආපු අවස්ථා තියෙනවා. කලින් හඳුනාගෙන ඒකට අවශ්‍ය කරන පරිදි ආහාර වෙනස් කරලා ප්‍රතිකාර කරලා බේර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ ක්‍රියටිනින්. ALT කියන SGPT අපි කියන liver එක සම්බන්ධ තත්ත්ව ගොඩක් තියෙනවා. අපි ගත්තොත් ඇල්බිමින් ග්ලොබියුලින් ඒවයි ප්‍රමාණ ආදී liver එකට අක්මාවට ආශ්‍රිත කරන පරීක්ෂණ රුධිරයෙන්. ඒ අපි අර සාමාන්‍ය කරන රුධිර පරීක්ෂාවේදී ඒතර ඒ අපිට ඉලෙක්ට්‍රෝලයිට්ස් කියලා කියන සෝඩියම් පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ ප්‍රමාණ කොච්චර රුධිරේ තියෙනවද කියලා. ඊට අමතරව රුධිරගත පරපෝෂිත පැරසයිට් ටෙස්ට් බැබේසියා ඊකේනිස් ෆයිලේරියා ඒ වගේ අර බාහිර පරපෝෂිතෙන් අපිට ඇතුළු වෙච්ච රෝගකාරකයන් තියෙනවා කියලා හොයන්න පුළුවන්. ඒ ටික රුධිර පරීක්ෂණ කරන්න පුළුවන්. ඒතර ජෙනරල් රුධිර පරීක්ෂාවක්වත් කරගත යුතු විශේෂයෙන්ම අවුරුදු 6න් පස්සේ. ඊට අමතරව අපේ හෘද රෝග තත්ත්වයන් අධික ස්ථූලතාවයන් තියෙන සතුන් අමාරු හුස්ම ගන්නවා වගේ තියෙනවනම් අපිට ගන්න පුළුවන් chest x-ray එකක්. එතකොට chest x-ray එකක් ගත්තට පස්සේ ඒකෙන් හෘදය වස්තු ඉදීමක් තියෙනවනේ ඒ දේවල් අපිට දල වශයෙන් කියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගැටලුවක් තියෙනවා අපිට එතනින් එහාට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොම කරන්න කියලා අපි කියන්නේ රුධිර පරීක්ෂණයේ ප්‍රාථමිකයි. ඒකට අනුයි ගැටලුවක් આવොත් ඒක තවත් පරීක්ෂණයට යන්න පුළුවන්. එතකොට ඒකෙදි නිරූපණය නොවුනත් අපිට තව උනන්දු වෙනවා අපේ හෘදය සම්බන්ධයෙන් x-ray එකක් ගන්නවා. ඒකේ පෙන්නනවා වෙනසක් අපි ඒකෙන් එකෝකාඩියෝග්‍රෑම් ටෙස්ට් එකට යනවා. එකෝ ටෙස්ට් කියලා කරනවා. හෘදයේ කරන ස්කෑන් පරීක්ෂාව. ඊට උදරයේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා හිතනවා නම් මුත්‍ර ගල් ආදී දේවල් ආදී මුත්‍ර කරනකොට යන්තම් රෝස පාට යන ප්‍රශ්න ඒවා තියෙනවා. ඒ වගේ දේවල් තිබුණා හෝ නැත්නම් තමට ෆෝට් කරගන්න පුළුවන් නම් අපි ඇබ්ඩොමිනල් ස්කෑන් එකක් සහ එක්ස්රේ එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ උදර කුහරේ ස්කෑන් පරීක්ෂාවකින් අපිට පිළිකා වර්ග තියෙනවා ඒක බලන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කලින් නිර්දේශ කරන්නේ නැහැ. නමුත් අර යම් දෙයක් කරලා ඒක තුල අපිට ආවොත් මේකේ තත්ත්වයේ ගැටලුවක් තියෙනකොට තවත් ෆර්දර් ඩයග්නොසිස් වලට අනිත් පරීක්ෂණ වලට අපි යොමු කරන්න පුළුවන්. අර මුලින් වැඩසටහන පටන් ගන්නකොට කිව්වනේ අපි සත්තු උද්‍යානයේ කොටි සිංහයෝ වලස්සු චිම්පන්සි ඔරංගොටන් රයිනෝසිරස්ලා හිපොපොටේමස්ලා ඒ වගේ සත්තුන්ට අපිට ඇනුවල් ටෙස්ට් කරන්න බෑ ඇත්තටම. එතකොට අපි කරන්නේ මොකක්ද? එක සතේ කූඩුවකින් තව කූඩුවට මාරු කරනවා නම් සීනති කරනවා නිර්වින්දනය කරනවා. ඔන්න ඒ අවස්ථාවේ අද ඔක්කොම පරීක්ෂණ ටික කරනවා. නිර්වින්දනය කරන්න වෙන අවස්ථාවක්. නමුත් සතේ කූඩුවකින් පැනපු අවස්ථාවක් තිබ්බොත් හදිසි නිර්වින්දනය කරා නම් ඒ ඉක්මනින් ක්‍රියාත්මක අතුරුමින් රුධිරගත පරීක්ෂණයක්වත් කරගන්නවා සාම්පල් එකෙන්. නැත්නම් වෙනත් දෙයකට සතා ඉන්වෙස්ටිගේෂන් වලට මොන හරි යාගේ තියෙන රෝග තත්ත්වයක් හඳුනගන්න සීනති කරනවා නම් ඒ වෙලාවට සියලුම දේවල් කරලා අඩුතරමින් දතුත් මැදලා තමයි දාන්නේ සමහර සත්තුන්ගේ ඔය චිම්පන්සිගේ මොකද ඒව වුණා දන්ත සෞඛ්‍යයත් බලන්න ඕන. දන්ත සෞඛ්‍යයත් බලන්න. අපි දැන් ඔය බල්ලොන්ගේ දන්ත සෞඛ්‍ය වෙනම කතා කරමු. ඒ වගේ ආර්ශිකව කරන්න ඕන පරීක්ෂණ අනුසාර අර වගේ ගොඩක් තියෙනවා. ඒව ඇත්තටම කරන එකක් Tamanට වියදමත් අඩු වෙන්න හේතුව. මොකද කලින් හඳුනගත්තොත් බරපතල විද්‍යාන රෝග ප්‍රතිකාර වලට යන්න ඉස්සෙල්ලා අර අපි කියන්නේ මේ නියපොත්තෙන් කඩන තේ පොරෙන් කපලවත් ඉවර කරන්න බෑ කියලා. ඒත් නියපොත්තෙන් කඩා ගන්න තත්ත්වය සතාගේ ජීවිතෙත් බේරගෙන තමන්ගේ මුදලුත් විශාලපණ වේදන් නොකරගෙන මානසික ආතතියට ලක් නොවි සතාව ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් කලින් හඳුනා ගැනීම. ඒකට ප්‍රධානම දෙයක් තමයි බල්ලෝ වගේ සතුන් ගැන අපිට සුරතල් සතුන් නිසා වර්ෂයකට සැරයක් රුධිර පරීක්ෂා සහ අදාළ වෛද්‍ය පරීක්ෂණ කරගන්න එක. රුධිර පරීක්ෂණයකින් කොයිතරම් දේවල් කරගන්න පුළුවන්ද කියලා දැන් ඔබට වැටහෙන්න ඇති. ඒ වගේම තමයි සුරතල් සතුන් අපි ආරක්ෂා කරගන්නට ඕනේ. අපි ආදරෙන් අපි හදන අය අපේ ජීවිතය යම් කිසි ආකාරයෙන් තියෙන ආතතිය හරි මගහැරව ගන්න තමයි මේ සුරතල් සතුන් අපි හදන්නේ. එහෙම හදනකොට ඒ සතුන්ගේ ආරක්ෂාව ඒ වගේම අනාගතය ගැන මේ හැම දෙයක් ගැනම අපි හිතන්නට ඕනේ. ඉතින් ඒ දේවල් තමයි අද දවසේදීත් අපි කතා බහ කරේ හැපි පෙට් විශේෂාංගය තුලින්. තවත් දවසක අපි ඔබත් එක්ක හැපි පෙට් විශේෂාංගයෙන් තවත් සුරතල් සතුන් සම්බන්ධයෙන් තියෙන ගැටලු ප්‍රශ්න මේ හැමදේම කතා බහ කරන්න සූදානම්. ජාතික සත්වෝද්‍යානයේ හිටපු පශු වෛද්‍ය ජගත් ජයසේකර මහත්මයා තමයි අපිත් එක්ක මේ කතා බහට සුපුරුදු විදිහට එකතු වෙන්නේ. ඉතින් වෛද්‍යවරයාව සම්බන්ධ කරගන්න එහෙම නැත්නම් වෛද්‍යවරයා සමගින් යම්කිසි ආකාරයෙන් ඔබට තොරතුරු දැනගන්නට ඕන නම් ඔබට හැකියාවක් තියෙනවා. අපි සඳහන් කරන වෛද්‍යවරයාගේ දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න. ඉතින් ඒ පණිවිඩයත් මතක් කරන ගමන් තමයි හැපි පෙට් SL විශේෂාංගයෙන් අපි අදට සමගෙන යන්නේ.